සුබ දවසක් හැමෝටම. අද අපි බලමු මාස 6 ඉඳලා පුංචි පැටවුන්ට දෙන පෝෂණ බත නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මම අද පෝෂණ බත හදන්න පාවිච්චි කරන්නේ බබාට කලින් දීලා තියෙන දේවල්. ඔයාලට බබාලට කලින් දීලා තියෙන ඕනම දෙයක් මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් බලමු පෝෂණ බත හදාගන්නේ කොහොමද කියලා. අද මම අරන් තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. පොඩියට කපාගත්ත කහබතල, දඹල, සුදු ලූණු, මාළු, ඒ වගේම මුකුණු වෙන්න කොළ, සුවඳෙල් හාල්, පරිප්පු. මේ ටික තමයි මම අරගත්තේ. සුවඳෙල් හාල් පරිප්පු දෙක එකට බබාගේ බත්තු වෙන භාජනයට දාගත්තා. දැන් මම මේ ටික හොඳට 3 පාරක් හොද ගන්නවා. සාමාන්‍යයෙන් බත් එකක් වෙන ගානට වඩා ටිකක් වැඩිපුර වතුර තියලා තමයි මම මේ බත් එක උයාගන්නේ. දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා හාල් එක තියාගන්නවා. දැන් පියනෙන් වහලා හොඳට වතුර එක උතුරනකන් ඉන්න ඕනේ. දැන් මේ වතුර එක හොඳින් උතුරනවා. මේ වෙලාවේ හාලට යාන්තමින් තැම්බීගෙන එන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි අපි බත් එකට එළවලු ටික එකතු කරන්න ඕනේ. දැන් මම බත් එකට එළවලු ටික ඔක්කොම එකතු කරනවා. ඒ වගේම මාළු කෑල්ලත් මම මේ වෙලාවේදී එකතු කරනවා. මම මේ වෙලාවේදී පලා වර්ග එකතු කරන්නේ නැහැ. ඒක මම එකතු කරන්නේ අවසානෙට. ඔක්කොම දේවල් ටික එකතු කරාට පස්සේ පියනෙන් වහලා ගින්දර අඩු කරලා මද ගින්දරේ උයා ගන්න ඕනේ. ඒ අතරතුරට සැරින් සැරේ පියන ඇරලා හැන්දෙන් හැඳි ගාන ගමන් උයා ගන්න ඕනේ. අද බබාවත් බලා ගන්න ගමන් තමයි කෑම එක උයාගන්නේ. බත් එක දිගටම උයාගන්න අඩු ගින්දරේ. මේ වෙලාවේ වතුර හිඳිලා බත් එක් ගානට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී තමයි පලා වර්ග එකතු කරන්න ඕනේ. දැන් හැන්දෙන් හොඳින් කලවම් කරලා ලිප ඕෆ් කරනවා. පලා වර්ගේ බත් එකේ රස්නෙන් තැම්බෙන්න. අන්තිමටම පලා වර්ග එකතු කරන්නේ පලා වර්ගවල තියෙන පෝෂණ ගුණය ආරක්ෂා වෙන්න ඕන නිසා. ඉතින් මේ විදියට තමයි නිවැරදිම විදියට පෝෂණ බත් එක උයාගන්නේ. අපි මේ හදාගත්ත පෝෂණ බත් එක මාස 6 ඉඳලා පොඩ්ඩන්ට දෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න බත් එක හදද්දි පාවිච්චි කරන්න පුළුවන් පොඩ්ඩන්ට කලින් දීලා තියෙන දේවල් විතරයි. මේ පෝෂණ බත් එකේ රසය වගේම ගුණේ වැඩි කරගන්න අපිට පුළුවන් බටර් ටිකක් එකතු කරන්න. ඒක කරන්න පුළුවනොත් පොඩ්ඩන්ට කලින් දීලා තියෙනවා නම් විතරයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.